ජාතික වීරයා කියන්නේ අත්‍තරම ජාතික වීරයෝ කවුද කියලා ඇහුවෙන් පස්සේ ලොකු එතන අපි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකක්ද මේ හරියටම ජාතික වීරයෝ කියලා කිව්වෙන් පස්සේ අපිට සිද්ධ වෙන දේ මොකක්ද? සිද්ධ වෙන පළවෙනි දේ තමයි මුලින්ම අපි ජාතික වීරයෝ පිළිබඳ කොහේ විස්තර තියෙන හරි මොකක් හරි පොතක් හරි පෙරලා අපි මුලින්ම කරන්නේ මෙන්න මේ ලිස්ට් එකක් කියාගෙන යන්නේ. එතකොට අපි කොහේ හෝ තැනක එකතු වෙලා තිනවා ජාතික වීරයන් පිළිබඳ අදහස්. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපි ජාතික වීරයෝ කියන එකට එකඟ වුනේ? අපි දන්නේම නැතුව අපේ ජීවිතේ කොතනක හරි අපි එකඟ වෙලා තියෙනවා මේ ජාතික වීරයෝ. අපිට පේන විදියට මේ ජාතික වීරයෝ කියලා කිව්වයින් පස්සේ සාමාන්‍යයෙන් මේක මේ වර්තමානයට අදාළ දෙයක් නෙවෙයි. එතකොට අපි කෙලින්ම යන්නේ අතීතයට. දැන් මේ අතීතයට ගියයින් පස්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අතීතය ප්‍රශ්න වෙන්න පටන් ගන්නවා ඉතිහාසයෙන්. ඇයි මේ ප්‍රශ්න වෙන්න පටන් ගන්නෙ? මොකද කවදාවත් ඉතිහාසය සහ අතීතය කියලා දෙකක් එකට තියෙන විදියක් නැහැ. දැන් අපි කිව්වොත් අපි එකට කියනවා සාමාන්‍යයෙන් අපි අතීතය ගැනම නිතරම වර්ණනා කරමින් අතීතය ගැනම අපි යම්මු වර්ණනාවලදී මේ උත්කර්ෂයට නම් අපි එකට සාමාන්‍යයෙන් කියන වචනේ තමයි අතීතකාමී කියලා. යම්මු ඒ තියෙන අනුරාගයක්. නමුත් ඉතිහාසයේ එවැනි අනුරාගයකින් නෙවෙයි අපි වෙත ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතිහාසය තුළ නිශ්චිත ටයිම් ගැප් එකක් පිළිබඳ අදහසක් තියෙනවා. කියන්නේ මේ සිට මේ දක්වා. අපි අතීතකාමයන් වෙන්න නැත්නම් අපි ඉතිහාසයෙන්ද මෙන්න මේ ජාතික වීරයන් පිළිබඳ අත්‍යවශ්‍ය ගෙනින්. දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ ජාතික වීරයන් පිළිබඳ අදහස ඇති වෙනකොට අපිට අපේ අතීතකාමී අනුරාගයත් එක්ක මෙන්න මේ ඉතිහාසය කියන එක මඤ්ඤම් වෙලා යන විදිහ. ඒකේ සම්බන්ධරේ මෙහෙමයි. තාම සරලයි කියන්නේ. ජාතික වීරයෝ බිහි කරන්නේ ඉතිහාසය. ඉතිහාසයේ විසින් ජාතික වීරයෝ බිහි කරනකොට දැන් ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය ලියන්නේ කවුද? ඉතිහාසය කියලා කියන්නේ හැම වෙලේම සෑම විටම ඉතිහාසය කියන එක සෑම විටම ඒක අධිපති මතවාදයත් එක්ක ඒ කාලීන අධිපති මතවාදයත් එක්ක බැඳිච්ච එකක්. ඒ කියන්නේ උදාහරණ සරලව ගමුකෝ මෙහෙම. ඒ කියන්නේ ඉතිහාසය කියන එක ලියවෙන්නේ ඒ අදාළ කාලයට සාපේක්ෂව ඉන්න ඒ අදාළ කාලයේ පාලනය හිමි වෙච්ච බලය හිමි වෙච්ච වඩාත්ම ප්‍රමුඛතම මතවාදයට අනුව තමයි ඉතිහාසය ලියවෙන්නේ. එහෙම නැත්නම් ඉතිහාසයේ මේ සිරිපාලටයි සුමනටයි එකතු වෙලා ඉතිහාසය ලියන්න බෑ. ඉතිහාසය ලියන්න ඕනේ එහෙම රාජ්‍ය බලයට සහ ඒ අදාළ සමාජයේ ඇතුලේ තියෙන සුවිශේෂී බලය හිමි පන්තිය විසින් තමයි ඉතිහාසය ලියන්න ඕනේ. ඔය විදිහට ලියන ඉතිහාසයේ වීරයා සහ සතුරා නිර්ණය කරන්නේ කවුද එතකොට? සාමාන්‍ය ජනතාවද? පොදු අපිද? එහෙම මධ්‍යස්ථ පාර්ශවයක්ද? ඒකට දුටුගැමුණු ජාතික වීරයෙක් වෙන්නේ එහෙමයි. දුටුගැමුණු ජාතික වීරයෙක් බවට පත් වෙන දුටුගැමුණු කියන්නේ සරලවම ඒ රජෙක් නෙවෙයි යකන් තමයි. ගන්නේ හිකාටුවෙක් නෙමෙයිනේ. දැන් නිකන් සරලව ගත්තොත් එහම අපිට මහින්දගේ දුටුගැමුණුගේ සමාන ලක්ෂණ ටිකක් හොයාගන්න පුළුවන්. යුද්ධය ජයග්‍රහණය කළේවලා සොලීන්ගෙන් දෙමළාගෙන් රට බේරාගත් මහා විරුවා තමයි දුටුගැමුණු සහ මහින්ද. දෙන්නම එහෙම මහා විරුවෝ දෙන්නේ. අපි දැන් මහින්දගේ කාලේ ජීවත් වෙනකොට අපි දන්නවා මේක ඇතුලේ තියෙන අනිත් කුජීත වැඩ ටික අපි දන්නවා. අපි ඒව අත්විඳිනවා. එතකොට දැන් දුටුගැමුණුගේ කාලේ ඉන්නකොටත් මේ කුජීත වැඩ ටික සාමාන්‍ය ජනතාව අත්විඳින්නේ නැති. එතකොට අපි මහින්දයි දුටුගැමුණු එක වගේ නම් එහෙම අපිට ඒ පැත්තට සාපේක්ෂව හිතන්න පුළුවන් අපි දුටුගැමුණුගේ කාලේ ගිහින් හිටියා නම් එහෙම ඒ වෙන්නත් නියමිත මේ වගේම දෙයක් තමයි කියලා. ඒ කියන්නේ දුටුගැමුණු වීරයෙක් වෙන්න ඔන්න ඔය අධිපති මතවාදයේ අනුව ඒ පදනම ඇතුලේ තමයි. සහ දැන් අපිට ඕක දැන් කාලයට සාපේක්ෂව ගන්න බැරි එකම කැලේ තමයි උතන තියෙන. දැන් කාලේ sannivedanaye දියුණු වීම. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ඒ දවස්වල පවතින යමක් කියන ඉතිහාසය විතරයි කියන්නේ. ලිඛිත සාක්ෂියක් හෝ ලිඛිත ලේඛනයක් හෝ ඒ සමස්තයේ ඉතිහාසයේ විදිහට එන්නේ ඒ ටික. ඒකට ඒක අතේ තියෙන්නේ කියන්නේ. ඒ පවතින යම ඒ කියන්නේ ලිඛිත ඉතිහාසයේ අතේ තියෙන්නේ අදාළ පාලන පන්තියක අතේ තමයි ওই ලිඛිත ඉතිහාසය තියෙන්නේ. ඒකට දැන් එහෙම නෙමෙයි. දැන් මූයිමයි වගේ ගොම්බිජ්ජෝ දෙන්නෙක් ගාව කැමරා ෆෝන් තියෙනවා. දැන් ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. එතකොට ඒක පවතින්න පුළුවන් අර ඒ අදාළ බලය හිමි පන්තිය ඇතුලේ විතරයි. ඔය අර්ථයෙන් අපි නිකන් කඩාගෙන ආවොත් එහෙම එක එක ජාතික වීරයා එක එක්කෙනාගෙන් එහෙමම කඩාගෙන එන්න පුළුවන්. නිකන් අපි සරල උදාහරණයක් ගමුකෝ. ජාතික වීර සමස්තයට මේ උදාහරණයක් විදිහට මද්දුම් බණ්ඩාර ගන්න පුළුවන්. මද්දුම් බණ්ඩාර ජාතික වීරයෙක් වෙන්නේ කොහොමද? මද්දුම් බණ්ඩාර කියලා කියන්නේ අවුරුදු 6ක පොඩි එකෙක්නේ. ඌව ගිහිල්ලි වෙලා ඌව දානවා මෙහෙම දංගෙඩි ඉස්සාර කියලා මෙහෙම තියෙනවා. තිබ්බට පස්සේ මොකද වෙන්නේ? අරෝ කියන මුක්කම මරන්න ඕනේ අයියා මරන්න යනකොට ඉවල අයියා කියන එක ඌට වඩා ලොකු එකෙක්. ඌට මරණය කියන සංකල්පය තේරෙනවා. ඌව මරනවා කියන සංකල්පය ඌට තේරෙනවා.
දැන් මද්දුම් බණ්ඩාරට අවුරුදු 6ක පොඩි පරේට දැන් බලයා ගෙවල් වල නිකන් හරි පොඩි උන් ඉන්නව නම් එහෙම අවුරුදු 6ක පොඩි උන් ඉන්නව නම් එහෙම අහලා බල මහන්තෝ මරනවා වගේ එකක් කිව්වට පස්සේ ඌට මොකද්ද වෙන්නේ කියලා. අවුරුදු 6ක පොඩි පරේට මරණය කියලා සංකල්පය තේරෙන්නේ නැහැ. එතකොට උට තේරෙන්නේ මොකද්ද දැන්? මෙයා මරනවා කියලා එකක් කරන්න යනකොට මේ ඔක්කොම එන්න සිට්ටයක් ඉන්නවා දැන් 100ක් වට වෙලා ඔක්කොම බලන් ඉන්නවා. අර අයියා උගේ අයියා උන් දැන් එන කිච වෙලා පැත්ත කරලා අනේ වේ බුදු අම්බෝ කියලා ඌ අම්මගේ දෙද්දස් හැංගෙනවා. එතකොට අර අවුරුදු 6 එකට අවුරුදු 6 පොඩි පරයට ඌට එන්නේ තුබුන් එක තමයි අම්මට අයියා. දැන් මං කියන ඕනෑම අවුරුදු 6ක පොඩි එකෙක්ගේ මානසිකත්වය. අඩු අයියට බයි නෑ ඵලයන් කරන්න මරණ හැටි මං පෙන්න මේ අයියන්ඩිය බයිනවන්න වගේ එකක් එන්නේ එතනින්. ඌ කියන්නේ ටොපියක් කරනවා වගේක් වෙන්නේ මරණය කියන්නේ. දවස් පොඩි ප්‍රවෘත්ති. ඔව් ඌට එහෙම මරණය සම්බන්ධ සංකල්පයක් නැති නිසා ඌ ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඌව පොරක් වෙනවා. ඌ වෙන වීරයෙක් වෙනවා. කිසිම මිලෝ හතරක් දන්නේ නැති අවුරුදු 6 පොඩි හුද්දගොල්ලේ පට්ට වීරයෙක් වෙනවා. ඕක තමයි ජාතික වීරය පිළිවෙල සංකල්පය. දෙයික් පුකේරියෝ කොහෙදවත් කියන්නේ නැති දඩයක්කාරයෙක් ඇවිල්ලා මේකේ බලය අතව ගන්නවා. එතකොට මේ බලය ගත්තු මේ දඩයක්කාරයාට අවශ්‍ය විදිහට දඩයක්කාරයාගේ ජීවිතේ දඩයක්කාරයාට හමු වෙන හැම දෘෂ්ටි කෝණයකින්ම මේ ඉතිහාසයේ මේ තිබුණ ඌට අහු වෙන හැම දෙයක්ම විග්‍රහ වෙන්න පටන් ගන්නවා. ඒක ලිඛිතව සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ ලිඛිතව සඳහන් වෙච්ච හරියටම ගත්තොත් මහා වංශයේ නැමැති දඩයක්කාරයාගේ රචනාව අපි කියවන්න ගන්නවා. එතකොට බලන්න අපි මේ ඉතිහාසය කියවන්නේ කාගේ ඉතිහාසය? දඩයක්කාරයාගේ කතාව නේද හරියටම කියවන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි මෙන්න මේ ඉතිහාසය කවුරු විසින් රචිත කරන්නේ. මෙහි එන සියලුම සාධක එලෙසින්ම අපි ස්වභාවික සත්‍යයක් විදියට බාර ගන්නවා. ඇත්තටම ගත්තොත් මේක ස්වභාවික සත්‍යයක් විදියට අපිට බාර ගන්න සිද්ධ වෙන්නේ නැහැ. මේක පැහැදිලිව පේනවා මේක දෙවෙනි සත්‍යයක්. දෙවෙනි ස්වභාව ධර්මයක්. අන්න ඒක තමයි අපි මෙන්න මේ පාවිච්චි කරගනිමින් ඉන්නේ. හරියටම ගත්තොත් දැන් කවුරු හරි කියනවා මේක තමයි අපිට අපේ අතීත මුතුන් දායාද කරපු දේශය කියලා කිව්ව ගමන් ඒක පැහැදිලිවම තියෙන්නේ මේක ඔව් අතීත මුතුන් දායාද කරපු දේශය විදිහට අපිට ඒක බාර ගන්න පුළුවන්. නමුත් මේක ප්‍රශ්නේ තියෙන්නේ අපිට දායාද කරපු දේශයේ තියෙන ප්‍රශ්නේ. මුතුන් මිත්තන් අපි ගැන හිතලා නෙවෙයි වැඩ කරන්නේ. මුතුන් මිත්තන් අපිට තියෙන ආදරයකට නෙවෙයි වැඩ. ඒ මොහොතේ තියෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න කියන බස්සේ ඒ මොහොතේ තියෙන ප්‍රශ්නය විග්‍රහ කරගන්න මේ මොහොතේ තියෙන දේවල් ටික හරියටම මුහුණ දෙන්න අවශ්‍ය වටපිටාවක් ඇතුලේ තමයි මේ මිනිස්සු වැඩ කරලා තියෙන්නේ. නමුත් මේක දායාද කිරීම පිළිබඳ ප්‍රශ්නේ. මේ දායාද කිරීම තමයි එතකොට දෙවෙනි ස්වභාව ධර්ම විදියට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දායාද කළ මුතුන් මිත්තන් නැත. වෙනි වූ මහා යුග පුරුෂයන් අපි වෙත කඩාපනින මොහොතක තමයි අපි දැන් මේ. දැන් ඔය අර ඓතිහාසික පුරාවෘත්ත කියන ඒවායි මේ ඉතිහාසය කියලා කියන දෙකක්. පැහැදිලිවම දෙකක්. ඓතිහාසික පුරාවෘත්ත කියන්නේ ග්‍රීක මිත්‍යා කතා වගේ ඒවා කියන්නේ ලෝකේ පුරා එහෙම මිත්‍යා කතා එහෙම නැත්නම් පුරාවෘත්ත කියන ඒවා එක ගොඩකටයි ලිඛිත ඉතිහාසය සාක්ෂි සහිත ඉතිහාසය කියන එක අනිත් ගොඩකටයි කියලා බෙදෙනවා. මම දන්න විදිහට නම් ලෝකේ රටවල් දෙකයි තියෙන්නේ එහෙම මේ පුරාවෘත්ත මිත්‍යා කතා ඉතිහාසයේ විදිහට පිළිගන්නේ ඉන්දියාවයි ලංකාවයි. ඒක තමයි රාමායනය කියලා කියන්නේ පුරාවෘත්තය. රාමායනය කියලා කියන්නේ මිත්‍යා කතාව. කනුමන්තත් අඩි වඳුරෙක් නැට්ටකින් තියාගෙන ඉඳලා ලංකාව දෙන්න තිබ්බා. රාවණාට ඔලු 10ක් තිබ්බා. ඌගේ දඬු මොන්න පියාප්‍රේමයක් තිබ්බා. හරිනේ. ඔය මිත්‍යා කතා ඔය පුරාවෘත්ත ටික ඉතිහාසය කියලා පිළිගන්න බූරුව රැලක් ඉන්න එකම රට තමයි මම හිතන්නේ මේ ශ්‍රී ලංකාව. අන්නකෝ විමල් වීරවංශ කියන පුද්ගලයා පැහැදිලිවම ඔහුට තිබුණේ මාක්ස්වාදී ඉතිහාස මාක්ස්වාදයේ පිළිබඳ මාක්ස්වාදී ඒකද මාක්ස් ලෙනින්වාදී පක්ෂ සංවිධානයක් ඇතුළේ කියන්නේ ජනතාව විමුක්ති පෙරමුණ තුලින් ඇවිල්ලා ඊට පස්සේ ඔහු දේශහිතයිසී ජාතික පද්ද ව්‍යාපාරات එක්ක ඔය කිලුම් දේවල් එක්ක වැඩ කරමින් දැන් බලන්න මාක්ස්වාදයේ තියෙනවා මෙතන චේගුවේරලා ඉන්න මොකද එයාගේ ආදීතම එයාගේ වීරයා එතකොට චේගුවේරා ඊට පස්සේ දුඩු ගෑමුණු ඊට වීර කැප්පොටි පොළ වීර පුරන්නප්පු හැමෝමත් එක්ක මික්ස් වෙච්ච මහා අමුතු කවලමක් වෙලා තිනවා මෙන්න මේ වීරයා පිළිබඳ සංකල්පය. ඒ අනුව ගත්තයින් පස්සේ පැහැදිලිවම පේන්න පටන් ගන්නවා මොකටද මේ වීරයන් අවශ්‍ය? මේ වීරයන් අවශ්‍ය පැහැදිලිවම මහා ශ්‍රද්ධාවක්වත් මහා අනුරාගයක්වත් නිසා නෙවෙයි පැහැදිලිවම මෙන්න මේ බලව්‍යාපෘතිය සකසා ගන්නේ කොහොමද කියන එකට අවශ්‍ය හෙජමොනිය නිෂ්පාදනය කරන්නේ. මෙච්චර වෙලා කියපු સંદર્ભය වර්තමාන තත්ත්වයෙන් ඇතුලේ තේරුම් ගන්න ලේසියි.
ඒ කියන්නේ මෙහෙම දැන් යුද්ධයක් වුණා. එතකොට දැන් යුද්ධය වෙන කාලේ ලංකාවේ ඇතුලේ තිබුණු අධිපති මතවාදය ඩොමිනන්ට් අයිඩියොලොජි එක තමයි මහින්ද රාජපක්ෂගේ රෙජීමේ ඇතුලේ තිබුණු මතවාදය සහ ඒක ඇතුලේ ව්‍යාප්ත කරපු මතවාදය. එතකොට ඒ අනුව ඒ කාලය ඇතුළත වීරයෝ සහ හතුරෝ ගොඩනගන්න සිද්ධ වුණා. එතකොට ඒ අනුව ප්‍රභාකරන් ඇතුළු දෙමළ කොටි සංවිධානය ඇතුළු පොදුවේ ගත්තාම දෙමළ මිනිහා හතුරා වුණා. සහ යුද්ධයට සාපේක්ෂව ගත්තට පස්සේ යුද්ධය ඇතුළු යුද්ධය කරන මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමය සහ යුද්ධය කරන සෙබලා කියන්නේ ලංකාවේ හමුදාවේ සෙබලා වීරයා වුණා. රණ විරුවා වුණා. ඒකට දැන් ඔය වීරයා කියන එක ගොඩනගන්නේ ඇයි? ඕක ගොඩනගන්නේ අදාළ කාලය ඇතුලේ තියෙන. ඒ අදාළ කාලය ඇතුලේ තියෙන රෙජීමේට තිබුණු වැඩේ තමයි හරි යුද්ධය ගහලා ප්‍රභාකරන්ට ගේම දීදී වෙලා ඔය වැඩේ අතර ගන්න. තුරේ කැල්ලත් අතර ගන්න ලුණු වගා කරලා ලාභ ගන්න. වගේ එකක්. එතකොට දැන් ඒකට නම් එහෙම ඒකට අදාළ කරන මානසිකත්වය, ඒකට අදාළ කරන ඒකට සපෝට් කරන මානසිකත්වයක් සාමාන්‍ය ජනතාව තුළ ගොඩනගන්න ඕනේ. එතකොට දැන් ඔය ගොඩනැගීම සඳහා තමයි රණ කියන්නේ සාමාන්‍ය සෙබලා යුද සෙබලා රණ විරුවා බවට පත් වෙන්නේ. එහෙම වීරයා කියන ඒ අදහස නිර්මාණය කරන්නේ හරහා. ඒකෝට දැන් ඕක තමයි සරලම උදාහරණය, මෑත ඉතිහාසයේ උදාහරණය අපිට ජාතික වීරයෝ කියන උන් ටික අඳුර ගන්න පුළුවන්. ඒක හසලක ගාමිනී කොහොමද දෙච්චා මරාගෙන මැරෙනවා බෝම්බ මේක තියෙන්නේ. එයා මරාගෙන මැරෙනවා. හසලක ගාමිනී කියලා කියන්නේ වීරත්වය ඕවර්ඩෝස් ගිහිල්ලා සුයිසයිඩ් කරගත්ත පිස්සෙක්. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. දැන් උදාහරණ හසලක ගාමිනීට හොඳම උදාහරණය ඥානසාරගෙන් ගන්න පුළුවන්. ඥානසාරට මොකද උනේ? ඥානසාර පොඩි බෞද්ධ චූන් එකෙන් ගියා වැඩි. බෞද්ධ චූන් එකෙන් ෆෝම් වෙලා වැඩේ යනකොට ඥානසාරට පස්සේ බෞද්ධ චූන් එක ඕවර්ඩෝස් වුණා. බෞද්ධ චූන් එක ඕවර්ඩෝස් වෙලා ඥානසාර අත නොතැබිය යුතු තැන් වලට අත තියන්න පටන් ගත්තා. කියන්නේ දැන් ඥානසාර ඊට පස්සේ මැද මුලනේ විවේචනය කරන්න ගත්තා. කෙල වුණා. ඔන්න මේ ලොකු අය විවේචනය කරනවා. ඊට පස්සේ රාජපක්ෂ පරම්පරාව විවේචනය කරන්න ගත්තා. එහෙම නිකන් ඥානසාරට අමතක වුණා ඥානසාරගේ පදනම. ඥානසාර ආපු කොතෙන්ද දාවේ කියලා. දැන් ඥානසාර එහෙම නටන්න පසුබිම හැදුනේ කොතනින්ද කියලා ඥානසාරට අමතක වුණා. බෞද්ධ චූන් එක ඕවර්ඩෝස් වුණාට පස්සේ ඥානසාර නිකන් එන ලොකු එකක් වෙලා ඉවරලා වටේටම කෙලලා ඉවරලා ඥානසාර හිතාගත්ත හරි ඕවර්ඩෝස් වුණාට පස්සේ මම තමයි පොර කියලා. එතකොට දැන් ඥානසාර ඕවර්ඩෝස් වීම නිසා සුයිසයිඩ් කරගන්න නියමිතයි. ඥානසාර තව මාස දෙක තුනකින් වගේ මැරෙන්න නියමිතයි. හේතුව තමයි ජනාධිපතිවරණය ඉස්සරහට එනවා. එතකොට ජනාධිපතිවරණයේදී එක්කෝ ඥානසාරට සිද්ධ වෙනවා ආපහු පරණ චූන් එකට යන්න. එහෙම නැත්නම් මේ ඕවර්ඩෝස් වෙච්ච චූන් එක ගිනි තියාගන්න. මේමනේ සාමාන්‍ය සොල්දාදුවා ඇයි ආමිකට යන්නේ? ආමිකට යන්නේ අටපාස් එකකට එහෙම පඩියක් හම්බෙලා රස්සාවක් හම්බෙන පොඩි සිවිල් ස්ටේටස් එකක් හදාගන්න පුළුවන්. වෙන ජොබ් එකක් නැහැ නේ. ටොයිලට් අතු ගන්නවා වගේ එකක් කරන්න වෙන රස්සාවක් නැහැ නේ. එතකොට දැන් ආමිකට යන්නේ පදනම ඕකයි. එහෙම නැතු ජාතික මේ පුකේ අමාරුවකට වගේ එහෙම කැක්කුමකින් ඇවිල්ලා අර එන්නේ නිකන් බූරු පොළවල් වලයි කුකුළු කොටොන් තැන් වලයි බෝකු කටවල් උඩයි අලවෙවි හිටපු එවුන් ටික පදනමක් හම්බෙනවා ආමිකට ගිහලා වීර වෙන්න. එතකොට දැන් ඔන්න එහෙම මා පුතාලා ටික යනවා ඔක්කොම. ජාතික වීරයා නිර්මාණය කරපු වීරයෙක් නම් එහෙම සැබෑ වීරයා කවුද? වීරයා කියන්නේ අරුම ප්‍රශ්නයක්. මොකද දැන් මේක ආයිත් ඇවිල්ලා දැන් ආපහු අපේ මඩගෝරුවෙන් වැටෙනවා. අපි කලින් හිටපු මඩගෝරුව. සැබෑ වීරයා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම පොරකට. උන්න මම දවසක් යනවා පාරේ යද්දී බලුපැටිය පහනවා පාර හරහා. එතකොට ටිපර් එකක් එනවා. පොඩි එකෙක් මේ මතුම බණ්ඩාර වගේ පොඩි එකෙක් ඌ මොකද කරන්නේ? ටිපර් එක එනවා දැක මූ පාර හරහා තනලා බල්ලව බේරගෙන පාර පදිනවා. හැබැයි ඒ ටිපර් එක ආපු බ්‍රේක් පාරට මොකද වෙන්නේ? පිටිපස්සෙන් ආපුවා ඒලිය නැගිලා අර ටිපර් එකේ වදිනවා. නොහිටපු වෙලාවක් ගන්න බ්‍රේක් එක. තාමත් වේගින් දානවා. එතකොට අර පිටිපස්සෙන් ආපු වාහන ටිපර් එක ඇතුළට වෙලා ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ කරේ හිටපු සියලු දෙනා මං හිතන්නේ එතරම් මිය ගියා. අන්න ඕක තමයි මං කියන්නේ සැබෑ වීරයා පිළිබඳ කතාව මොකද කියන්නේ.